යාළුවනේ මම අද පාර්සලයක් දෙන්න හප්තලේ ගමට ආවා. හප්තලේ ගම පාර්සලයක් දීලා එනකොට මට හප්තලේ ගම පන්සල හම්බ වුණා. මෙන්න හප්තලේ ගම පන්සලේ ලස්සන බලන්න. බලන්න හප්තලේ ගම පන්සලේ ලස්සන. අද අහස වලාකුළු වලින් බර වෙලා තියෙන්නේ යාළුවනේ. හප්තලේ ගම පන්සලට පහළ ගොවියෝ වගේක් වැඩ කරනවා. ඒ බලන්න ඒ මල් වල ලස්සන. ඔන්න ගොවියෝ දෙන්නෙක් තමන්ගේ රස්සාව කරනවා. මල් වගා කරනවා යාළුවනි. අද අහස වලාකුළු වලින් බරයි. කොයි මොහොතේ වෙහි කැටෙයිද කියලා කියන්න අමාරුයි. වැලිමඩ පාරේ ඉඳන් තමයි මම මේ වීඩියෝ ඔයාලට ඉදිරිපත් කරන්නේ. මෙතන ඉඳන් බලන්න යාළුවනේ ඈත අහස. ඒ වගේම තියෙන ගම්මාන මෙතනට පේන විදිහ. පොඩියට තියෙන යාළුවනේ ගෙවල්. දැන් මෙතනට පේන විදිය. පොඩියට තියෙන්නේ ගෙවල්. මෙතන ඉඳන් හරිම ලස්සනයි. ඔයාලටත් මේවා බලන්න එන්න පුළුවන්. හප්තලේ ඉඳන් වැලිමඩ පාරේ කිලෝමීටර් 3ක් විතර ආවම තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන ඉඳන් බලන්න පෝච්චි පාර පේන විදිය. ඔන්න යාළුවනේ පෝච්චි පාර. හරිම ලස්සනට පේනවා. හරියට උලඟ තියෙනවා. යාළුවනේ මගේ වීඩියෝ ලස්සනයි නම් මට ලයික් එකක් දෙන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෆලෝ කරන්න. ඔයාලට ආදරෙයි.